ඔබ දන්නවද? මෙම සනීපාරක්ෂක තුවාල නිෂ්පාදනය සඳහා විෂ රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා බව විද්‍යාගාර පරීක්ෂණවලට අනුව මෙම රසායනික ද්‍රව්‍ය ඍජුවම ආසාත්මිකතා ඇති කිරීමට, ප්‍රජනන ක්‍රියාවලියට, හෝමෝන ප්‍රතිවිධාරණයට, විවිධ ආසාදන හා පිළිකා ඇති කිරීමට ඍජුවම දායක වන බව පවසනවා. කාන්තාවන්ගේ විශ්වාසය දිනු ලේඩි ලංකා. සෑම දින 28කට වරක්ම කාන්තාවක් සිය ඔසොප් චක්‍රයට මුහුණ පානවා. මේ සඳහා ඔබ භාවිත කරන්නේ කුමන සනීපාරක්ෂක තුවාල යන්න ඉතා වැදගත්. වැදගත් වන්නේ ආරක්ෂිත, සුවපහසු, ප්‍රායෝගික, අයවැය හිතකාමී සහ පරිසර හිතකාමී නිවැරදි නිෂ්පාදනයන් භාවිත කිරීමයි. ඔබගේ මෙම ඔසොප් කාල පරිච්ඡේදය සතුටුදායක කාල පරිච්ඡේදයක් කිරීම සඳහා ඔබ භාවිත කළ යුත්තේ කුමන නිෂ්පාදනද? අපි ඒ ගැන කතා කරමු. ඔබ මේ එක් වී සිටින්නේ ලේඩි ලංකා ආයතනයේ YouTube channelයත් සමග. මෙවැනි හරවත් වීඩියෝස් නැරඹීම සඳහා අපව subscribe කරලා follow කරලා අනිත් අයට දැනගන්න share කරන්න. පළමුව ශ්‍රී ලාංකික කාන්තාවන් බහුලවම භාවිත කරන වාණිජකරණයට ලක් වූ සනීපාරක්ෂක තුවා ගතහොත් මේවා ආරක්ෂිතද? මේවා සාදා ඇත්තේ කෙසේද? මෙම සනීපාරක්ෂක තුවා ගැන නිෂ්පාදන සමාගම් සංගවා ඇති රහස කුමක්ද? මෙම තුවා නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවාද? සියලුම කාන්තාවන් නොදත් මේ කරුණු පිළිබඳ අපි අවධානය යොමු කරමු. ඔබ දන්නවද? මෙම සනීපාරක්ෂක තුවාල නිෂ්පාදනය සඳහා විෂ රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා බව. ස්ටයිරින් කාර්ටය නිෂ්පාදනය සඳහා යොදන රසායනික අමුද්‍රව්‍යයක්. ක්ලෝරුමෙන්තේන් කනිජ තෙල් පිරිපහදු කිරීමට යොදා ගනී. ඇසිටෝන් නියාලේප ඉවත් කිරීමට භාවිත කරයි. ක්ලෝරුමෙන්තේන් ස්ටයිරෆෝම් නිෂ්පාදනයට භාවිත කරයි. ඩයොක්සින් සහ ෆුරන්ස් ක්ලෝරින් මෙම තුවාවලට සුදු වර්ණය ලබා දීම සඳහා භාවිත කරයි. මෙහි පලිබෝධනාශක, අපද්‍රව්‍ය, මැලියම්, රසායනික ද්‍රව්‍ය, රසායනික සුවඳ විලවුන් වර්ග සහ සායම් ඇතුළත්. මේ කිසිදු රසායනික ද්‍රව්‍යයක් ලේබලයේ එනම් නිෂ්පාදනයේ සඳහන් වෙලා නැහැ. ඒ අපිට දැනගැනීමට අයිතියක් තියෙනවා. විද්‍යාගාර පරීක්ෂණවලට අනුව මෙම රසායනික ද්‍රව්‍ය ඍජුවම ආසාත්මිකතා ඇති කිරීමට, ප්‍රජනන ක්‍රියාවලියට, හෝමෝන ප්‍රතිවිධාරණයට, විවිධ ආසාදන හා පිළිකා ඇති කිරීමට ඍජුවම දායක වන බව පවසනවා. මෙම වාණිජ සනීපාරක්ෂක තුවා සියල්ල පිරිසිදු කපු යොදා නිෂ්පාදනය කර ඇති බව පෙනුනත් එය අසත්‍යකි. සනීපාරක්ෂක තුවාවල සංශුද්ධතාවය සඳහා සුදු පැහැය දිස්වුවත් මෙහි විස බීජ හරණය කිරීම සඳහා ක්ලෝරින් භාවිත කරයි. මාරාන්තික විෂ දෙකක් වන ඩයොක්සිස් හා හර්මන්තේන් මේවායේ කුඩා ප්‍රමාණයන්ගෙන් හෝ ඉතිරි වී තිබිය හැක. ඩයොක්සින් අංක 1 මානව පිළිකාකාරකයක් වන අතර ඒ ජීව පටලවල පිළිකා ඇති කරන ප්‍රධාන මූල බීජයයි. ඉතින් මෙවැනි වූ අහිතකර නිෂ්පාදන තමයි ඔබ භාවිත කරන්නේ. ඉතින් මේ පිළිබඳව දැනුවත්භාවය ඊටාම වැදගත්. ඒ වගේම තමයි ඔබේ සෞඛ්‍ය කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමද ඊටාම වැදගත්. ඉතින් ලේඩි ලංකා අප ඔබට නිරන්තරයෙන් හොඳම සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දෙමින් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරමින් ඔබ සමග නිරන්තරයෙන්ම අත්වැල් බැඳ සිටිමු. මීළඟ වීඩියෝවෙන් අපි කතා කරමු දැනට ඇති නිෂ්පාදන අතරින් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදන මොනවාද යන්නයි, ඒවට ඇති ප්‍රමිතිකරණ මොනවාද යන්නයි සහ ඒවා මිලදී ගන්නේ කෙසේද යන්න පිළිබඳව. ලේඩි ලංකා කලෙක්ෂන් සොඳුරු ඇත්තේ Easy Cup and a Sterilizer Cup යන අපගේ Facebook pages ඔස්සේ හා www.ladilanka.lk අපගේ වෙබ් පිටුවෙන් හා තිරේ දිස්වන අංක ඔස්සේද
අපත් සමග ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳම දේ ඔයාලට අරගෙන අපි එනවා ආයෙත්. එතෙක් ඔබට සුබ දවසක්.